හෙලෝ කොහමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවද කියලා මං හිතනවා. අද ඉතින් ලස්සන ඉරිදා දවසක්. අපි මේ අද යන්න හදන්නේ වැඩ ගොඩාක් කරගන්න. ඉතින් මේ මම මුලින්ම කරන්න හදන්නේ අපි දෙන්නට බොන්න කියලා කොළ කැඳ එකක් හදාගන්න. මෙන්න මේ කොළ කැඳ එක තමයි ඉතින් මං අද ගත්තේ. මීට අමතරව මං ගාව ඩිහයිඩ්‍රේටඩ් කරපිංචා කොළ තිබිලා මං ඒවත් එකතු කරා. ඉතින් ඔයාලා මාත් එක්ක දිගටම හිටියොත් රාමඩාන් නයිට් මාකට් එකකටත් යන්න පුළුවන් මාත් එක්ක. අපි දැන් ඉතින් මේ මුලින්ම යන්න හදන්නේ හස්බන්ඩ්ට වර්ක් ෂූස් දෙකක් අරගන්න කියලා. ඉතින් මේ ආවේ ටෝටලි වර්ක් වෙයා කියන ෂොප් එකට. මේකේ තනිකරම කියන්නේ ඔක්කොම තියෙන්නේ work wear items විතරයි. මෙතන සාමාන්‍යයෙන් AUD 120 වගේ ඉඳලා shoes තිබ්බා. ඒක සාමාන්‍යයෙන් 200න් වැඩි කරලා බලන්න ලංකාවේ ගානට කීයද කියලා. හැබැයි අපිට හරියන එකක් මෙතනින් සෙට් උන්නේ නැහැ. try කරලා බැලුවා ටිකක් ඒ වගේ අර බර වැඩි. ඒතකොට කකුලට අපහසුයිනේ. ඉතින් අපි ආපහු මේ ආවේ DFO කියන එකට. ඉතින් මේ DFO කියන්නේ direct factory outlet කියන එක. ඉතින් මෙතනින් අපිට පුළුවන් ලොකු බ්‍රෑන්ඩ්ස් වල දේවල් ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකකට ගන්න. ඒ වගේ මෙතන බ්‍රෑන්ඩඩ් shops ගොඩාක් එක තැන තියෙනවා. ඉතින් ඒකත් හරිම පහසුයි අපිට. මේ බලන්නකො ඉතින් මොන වගේ shops ද මේකේ තියෙන්නේ කියලා. ඉතින් Puma, Fila, Skechers, Michael Kors, Victoria's Secret, Bath and Body Works ඒ වගේ ගොඩාක් දේවල් එකම තැන තියෙනවා. අපිට හරියන work shoes දෙකක් තාම හම්බුන්නේ නැහැ ඉතින්. අපි මේ යන්නේ Skechers එකට. අපි බලමු ඒකේ හම්බ වෙයිද කියලා. මේ බලන්නකො ඉතින් මට හම්බන ෂොප් එක. මේකේ මාර ලස්සන හෑන්ඩ් බෑග්ස් තියෙනවා. ඒ වගේම ගානනුත් අඩුයි. ඒක බ්‍රෑන්ඩඩ් ඒවා අඩුවටම තියෙනවා. මේ හැම එකක්ම ඔරිජිනල් බ්‍රෑන්ඩඩ් ඒවා නැත්තම් අර ෆස්ට් ක්වොලිටි සෙකන්ඩ් ක්වොලිටි එහෙම ඒවා නෙමෙයි. මේ පෙන්න ප්‍රයිසස් ඉතින් ඔයගොල්ලෝ 200න් වගේ වැඩි කරලා බලන්න ලංකාවේ මුදලින් කීයක් වගේ වෙයිද කියලා. දැන් අපි මේ ඇවිත් ඉන්නේ Skechers shop එකට. බලන්නකො මේ shoes මාර ලස්සනයි. මේ හැම එකක්ම discounted rate එකකට තමයි තියෙන්නේ. මේක 119යි. මේ තියෙන්නේ අපි බලන්නා work shoes. අපි බැලුවේ මේකේ black color එක තමයි. මේක 199ක් වගේ තමයි උනේ. බලන්නකො මේවා මාරම ලස්සනයි ඉතින්. මේක 89ට දාලා තිබ්බේ. එතකොට මේක 104යි. මේක බලන්නකො මේක නම් මාරම ලස්සනයි. මටත් ගන්න හිතුණා. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත work shoes දෙක. මේක ඇත්තටම කකුලට පහසුයි කිව්වා හස්බන්ඩ්. මේකේ අර weight එක අඩුයිලු කකුලට දැනෙන. ඒකත් ගත්තා ඉතින්. ඔයා ලබූබූ ෆෑන් කෙනෙක් නම් ඉතින් මේවට මාරම ආස වෙයි. බලන්නකො මේ වගේ ලස්සන. හරිම කියුට්. දැන් ඉතින් 12 මාර එක වගේ තමයි වෙලාව. ඉතින් අපි ලන්ච් එක මෙතනින්ම අරන් යන්න කියලා හිතුවා. හස්බන්ඩ් ගත්තේ අර කලින් පෙන්නපු ගොස්ලැමි එකක්. මම නම් ගත්තේ මේ නිකන් ක්‍රිස්පි චිකන් වගේ දාලා තිබ්බ බන් එකක් තමයි. අද ඉතින් අපි යාළුවෙකුගේ ගෙදර යන්න කියලා හිතන් ඉන්නේ. ඉතින් මේ අපි එහෙ යන ගමන් තමයි. දැන් ඉතින් කේක් එකක් ගන්න තමයි යන්නේ. අපි මේ හොයාගෙන යන්නේ චීස් කේක් කියන ෂොප් එක. මොකද මේකේ කේක් හරිම රසයි. මේ පැත්ත නම් හරිම ලස්සනයි. අපි ඉන්න පැත්තටත් වඩා හරිම කාම්
හරිම ෂෝක් වටපිටාවක් තියෙන්නේ. මෙතන කේක් සාමාන්‍යයෙන් $35 වගේ ඉඳන් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 7000 වගේ ඉඳන් ඉතින් මේ වගේ එක මාරම රස මාරම ලස්සන චීස් කේක් වර්ග එතකොට ටිරමුසු තව එක කේක් ಜಾති මෙතන තිබ්බා. යාළුවා ගෙදර ගිහින් ඉවර වෙලා අපි මේ දැන් යන්න හදන්නේ මං අද දවසේ කරන්න ආසම වැඩේට. ඒ තමයි රාමඩාන් නයිට් මාකට් එකට යන එක. මේක ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් එකක්. අපි ඉතින් ආවේ මෙහි ලකෙම්බා කියන පැත්තට. බලන්නකො ඉතින් මෙහි තියෙන කඩවල් හරියට අර ලංකාවේ ලෝලු කඩවල් වගේ තමයි මේ පැත්තේ නම් කඩවල් තිබ්බේ. මෙහි කමියුනිටි එක පොඩ්ඩක් වෙනස් හැබැයි. මුලින්ම හම්බුනේ ඉතින් මෙන්න මේ ගෝල්ගප්පයි ස්ටෝ එක. බලන්නකො ඔයාලට දැක්කහම මොකද හිතෙන්නේ කියලා. මෙතන සමහර ෂොප්ස් තාම ඕපන් කරලත් නැහැ. මොකද මේක හවස 6 ඉඳන් පාන්දර 2 වෙනකන් තමයි තියෙන්නේ. හැබැයි ඒ ෂොප්ස් ඕපන් කරලා නැති වුණාට ඒ තැන්වල මාරම් විදිහට පොලිම පිළිලා. මේ ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් එක තියෙන්නේ රාමසාන් සීසන් එකේ විතරයි ඉතින් මේකේ තියෙන්නේ ගොඩක් එයාලටම ආවේනික කෑම જાති. ඉතින් බලන්නකො මේවා දැක්කම කටට කෙලෙන්නේ නැද්ද කියලා. මේ තියෙන්නේ කෙබාබ්ස් චිකන් කෙබාබ්. එයාලා නම් සෙල් කරන්නේ බෙස්ට් චිකන් කෙබාබ් කියලා කෑගගහ තමයි. මේක මෙහි තියෙන ෆේමස් බෙස්ට් සෙලින් අයිටම් එකක්. ගොඩාක් කට්ටිය මෙතන මේක ගන්න පොරකකා හිටියා. මේක කුනාෆා එකක්. මේ යට ඇදෙන්න තියෙන්නේ මොසරෙල්ලා චීස්. බලන්නකො ඒක. මේ තියෙන අර එයාලටම ආවේනික තේ එකක් තියෙන වැලිවල දාලා රත් වෙන්න තියන්නේ. අන්න ඒක. ඒතර මේ තියෙන්නේ කෙබාබ් තමයි. මෙන්න මේක නම් අර ලංකාවේ තියෙන ලොකු ලේන්ස් රොටියකට බිත්තර දාලා ඒකට චිකන් එහෙම දාලා අර බටර් වල බැදින් තියලා එහෙම තමයි දෙන්නේ. ඒකත් හරිම රස පාටයි. හැබැයි අපිට ගොඩක් try කරන්න බැරි වුණා. මොකද අපි යාළුවා ගෙදර ගිහිල්ලත් කාලා හිටියේ. අපි ලන්ච් එකක් අරගත්ත එළියේ. ඒකෙන් ඉතින් බඩ හොඳටම පිරලා තමයි තිබ්බේ. අපි දෙන්නට ක්‍රේවින් එකක් තිබ්බ දැන් පැණිගහට මොන හරි කන්න ඕනේ කියලා තමයි. ඉතින් අපි මෙන්න මේ ස්ටෝල් එක හිතාගෙන හිටියා වටේම පොඩ්ඩක් ඇවිදලා අන්තිමට මෙතනින් ඇවිත් කමු කියලා. බලන්නකො මේ වගේ තියෙන ලස්සන හරිම රස පාටයි. මේ තියෙන්නේ මේඩ් බෝල්ස් තිබ්බ ෂොප් එකක්. මෙතනත් මාරම විදියට සෙනග හිටියා. මේ බලන්නකො මේකේ කොච්චර ස්ටෝල්ස් ප්‍රමාණයක් තියෙනවද කියලා. අපි ආවේ හරියටම 6ට දැන් එන්න රෑ වෙනකොට මෙතන සෙනග පිරෙනවත් වැඩි. මෙන්න මෙතන තිබ්බේ කැමල් බර්ගර්, ඩියර් බර්ගර් කියලා. ඒකට නම් මට එච්චර ආසාවක් හිතුනේ නැහැ. මේ තියෙනෙත් අර චීස් දාපු කුනාෆා එකම තමයි. ගොඩාක්ම ඉතින් මෙතන තිබ්බේ මීට් අයිටම්ස් තමයි. බාබකියු මීට්ස්, එතකොට කෙබාබ්, ඒ වගේ එක මීට් අයිටම්ස් තමයි ඉතින් ගොඩාක් හැම තැනම තිබ්බේ. ඔයාලට ඉතින් මේවා දැක්කහම කන්න ඕනේ කියලා අර ෆීලිං එක එන්නේ නැද්ද? අර ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් එකක් නේ දැන් හොයන් ගිහින් කන්න ඕන වගේ. ඉතින් මෙතන කෑම ඉතින් $10 15 20 වගේ ගණන් වලට වගේ යනකම් තිබ්බා ඉතින්. ඊට වඩා වැඩි ගණන් වලටත් තියෙනවා. මෙන්න මේ පේන රොටියට එයාලා චීස් පුරවලා ඒකට චිකන් දාලා හදන්නේ. ඒක නම් මාරම රස පාටයි. මෙහි තියෙන එකක් තමයි චීස් නම් ලෝභ නැතුවම දානවා. ඊළඟ අවුරුද්දේ නම් මේක ටාගට් කරන්න කන්නේ නැතුව ඉඳලා යනවා මම. මේ බලන්නකො අපිට හම්බුන කෙනා.
මෙයා ට්‍රැඩිෂනල් ටී සෙලර් කෙනෙක් මෙයාලගේ. ඉතින් මමත් එයත් එක්ක ගිහින් ෆොටෝස් ගත්තම හැමෝම එයත් එක්ක ෆොටෝස් ගන්නවා. මේකේ මෙහෙන්දි ඇඳ ගන්න ෂොක්ස් තිබ්බව ඒවා හරිම ගණන් $35යි 40යි 50යි. ඉතින් මං කරගන්න ගියේ නෑ. ඉතින් මොකද බොරු වැඩක් කියලා හිතලා. මොකද මාරම ගණන් ඒවා. ඉතින් $35ක් කියන්නේ රුපියල් 7000ක් වගේ නැත්නම් ඊටත් වැඩි පොඩ්ඩක්. ඉතින් රුපියල් 7000ක් දීලා මෙහෙන්දි ඇඳ ගන්න යනවායි කියන එක ඉතින් පොඩි ප්‍රශ්නයක්. මෙන්න ඉතින් අපි ආව අර මුලින්ම බලාගෙන ගිය ෂොප් එකට. අපි ගත්තේ මේ පිස්ටාෂියෝ කියන ක්‍රේප් එක. ඉතින් දැන් බලන් ඉන්නේ යාලත් ඒක හදලා දෙනකම්. මේ ක්‍රේප් එක $15ක් හරි 16ක් හරි ඒ කියන්නේ රුපියල් 3000ක් වගේ තමයි වෙන්නේ. ඔන්න ඉතින් මගේ ක්‍රේප් එක හම්බුණා. මේක හරිම රස පාටයි. ඉතින් දැන් අපි හදන්නේ රස බලන්න. ඉතින් අපි තැනක් හොයාගෙන ඉඳගත්තා. ඉඳගෙන හස්බන්ඩ්ට මුලින්ම කවන්න බෑ. මොකද එයා ලැජ්ජයි වීඩියෝ වලට එන්න. ඉතින් මමම මුලින් රහ බැලුවා. ඒක රසයි. හැබැයි පැණි රහ පොඩ්ඩක් වැඩි අපිට. ඔන්න ඉතින් නොහොමම දවසත් ඉවරයි. ඉතින් මං ආපහු ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. Thanks for watching my video.